විශේෂකාරී කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉදිරියට ඉෂිණට ඇමතුමක් වෙනවා පොලිසියෙන්. ඒ මොන වගේ හේතුවක් නිසාද කියලා අපි අද වීඩියෝ එක තුලින් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයාට කැමැත්තක් විතරක් නෙවෙයි උනන්දුවකුත් ඔයා සතුව තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියලායි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන තැනටපත් වෙන්න එපා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්නත් අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව තමයි මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කොටින්ම කියනවා නම් අපිට තව දෙයක් මෙතනදී කතා කරන්නට chance එකක් උදා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ගැන මම මේ විදිහට කියන්න ඕනේ. දැන් ඉෂිනිගේ ඒ වගේම චෛත්‍යයේ ෆොටෝස් හම්බුණා. චෛත්‍යයෙන් මේ ගැන ප්‍රශ්න කිරීම කරන්නට. හැබැයි ඉතින් ඒ කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ කියන කතාව ගැන ඔයාට වගේම මටත් පේන්න තිබුණා. මොකද චෛත්‍ය කිව්වේ ඉෂිනට මානසික ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ වගේ ෆොටෝස් හදලා හැම තැනටම යවන්නේ කියන කතාව පෙන්වන්න කටයුතු කළා. ඉතින් ඒ දේ විතරක් නෙවෙයි අපිට තව දෙයක් මෙතනදී කතා කරන්න පුළුවන්කමකුත් ලැබෙනවා කියන කාරණාව අද වීඩියෝ එක තුලින්ම අපිට මේ මොහොතදී සිහිපත් කරන්නට ලොකුම chance එකක් උදා වෙලා තියෙනවා කියන කතාව තමයි මම ඔයාලට මතක් කරන්නේ. ඉතින් කොහොමුණත් දැන් අනිවාර්යෙන් ওই ඉෂින්ගේ එතකොට චෛත්‍යයේ ෆොටෝස් වාසු පොලිසියට පෙන්වන්න නියමිතයි. ඉතින් ඒ පෙන්නලා අනිවාර්යයෙන්ම මට වංචාවක් කරා කියන දේ කියලා අනිවාර්යයෙන්ම දෙන්නවම පොලිසියට ගෙන්නන්න නියමිතයි කියන කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නට පුළුවන්කමකුත් ලැබෙන්නේ කියන කාරණාව අද වීඩියෝ එක හරහා අපි සිහිපත් කරන්න. හොඳටම බලාපොරොත්තුවක් තියාගන්න කතාවක් විදිහට තමයි අපිට මතක් කරලා දෙන්නටත් සිද්ධ වෙන්නේ කියන කතාව තමයි මම ඔයාලට මතක් කරලා දෙන්නේ. ඉතින් තව දෙයක් අපිට මේ වෙලාවේදී කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන ලොකුම කතාවක් බවට පත් කරගත්තේ කියන කතාව අපිට මේ වෙලාවේදීම කතා කරන්නට ලොකු ඉඩකඩකුත් තියෙනවා කියන කතාව ගැන අපි මේ වෙලාවේ සිහිපත් කරන්නටත් උනන්දුවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින් අපි හැමෝම මේ වෙලාවේ කතා කරන්නත් අවස්ථාවක් තියාගන්න ඕනි කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්කම කතා කරන්නට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නවා. කොහොම වුණත් ඉදිරියට පොලිසියෙන් අනිවාර්යෙන් ඉෂිනට කෝල් කරලා එන්න කියන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න තමයි කියන කතාව ගැන අපිට මේ මොහොතේදී කතා කරන්නට පුළුවන්කමකුත් ලැබෙනවා කියලයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට උත්සාහ කරන්න කියන කාරණාව මම ඔයත් එක්කම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නට ලොකු උමනාවක් හදා ගන්නවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින් අපිට මතක් කරන්න පුළුවන්.